මම ඊළඟට තවත් රචනා ප්‍රශ්නයක් ඕගොල්ලෝ වෙනුවෙන් දැම්මා 2025 බයොලොජි සඳහා ස්පීඩ් රිවිෂන් සමහරට අනුමාන ප්‍රශ්නයක් වගේ වියත් හැකි. එතකොට ප්‍රශ්නේ මේකයි එන්සයිම නිෂේධක සහ උෂ්ණත්වය එන්සයිම ප්‍රතික්‍රියා කෙරෙහි බලපාන ආකාරය විස්තර කරන්න. B කොටස DNA ඛණ්ඩ වෙන් කිරීම සඳහා භාවිතා වන ඇගරෝස්ටෙල විද්‍යුතාගමනය පැහැදිලි කරන්න. අපි එන්සයිම නිෂේධක ගත්තොත් මම ඉස්සෙල්ලා පින්තූරේ පෙන්නන්නම් ඕගොල්ලෝගේ පොතේ තිබුණෝ. එතකොට මේ තියෙන්නේ එන්සයිම නිෂේධක කොහොමද බලපාන්නේ? එන්සයිම නිෂේධක ආකාර දෙකක් තියෙනවා. තරගකාරී නිෂේධක හා තරගකාරී නොවන නිෂේධක. තරගකාරී නිෂේධක අප්‍රතිවර්තී ලෙසයි එන්සයිමේ සක්‍රිය ස්ථානය එක්ක බැඳෙන්නේ. මේ තියෙන සක්‍රිය ස්ථානය. තරගකාරී නොවන නිෂේධක අප්‍රතිවර්තී ලෙසයි බැඳෙන්නේ. එතකොට මේ තරගකාරී නිෂේධකවල මෙන්න මේ උපස්තරයේ හැඩය නිෂේධකයේ හැඩය උපස්තරයේ හැඩයට බොහෝ දුරට සමානයි. එතකොට දැන් මේ නිසා උපස්තරය සක්‍රිය ස්ථානයේ හැඩයට සමානයි. එතකොට ඒ නිසා මොකෝ වෙන්නේ සක්‍රිය ස්ථානය කියන්නේ එන්සයිමයක විශාල එන්සයිමයක ඉතා සුළු කොටසක් ඇමයිනෝ අම්ල ස්වල්පයක් තියෙන සුළු කොටසක් තමයි සක්‍රිය ස්ථානය. ඒ කියන්නේ සක්‍රිය ස්ථානය කියන්නේ උපස්තරයේ එන්සයිමියත් එක්ක ප්‍රතික්‍රියා කරන ස්ථානය සක්‍රිය ස්ථානය. එතකොට දැන් මේ උපස්තරයේ මේ සක්‍රිය ස්ථානයත් එක්ක බැඳිලා මොකද්ද වෙන්නේ? උපස්තර එන්සයිම් උපස්තර සංකීර්ණය හදලා මේ වගේ ඵල නිදහස් වෙනවා. එතකොට මේකට සමාන මේ වගේ හැඩයක් තියෙන නිෂේධකයක් තිබුණොත් උපස්තරයේ මදි නම් මොකෝ කරන්නේ? මේ එන්සයිමේ සක්‍රිය ස්ථාන වලට නිෂේධකයේ ගිහිල්ලා උපස්තර නිෂේධක සංකීර්ණයක් හැදිලා ප්‍රතික්‍රියා වෙනවා. එතකොට මොකෝ වෙන්නේ? එන්සයිමේ සක්‍රිය ස්ථාන අඩු වෙනවා. ඒ නිසා හරි උපස්තරයට ටික වෙලාවක් බලන් ඉන්න වෙනවා. ඒ නිසා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙනවා මේ තරගකාරී නිෂේධක ඇති විට. අය බලමු මේකට අපි පොතේ තිබුණේ මොනවද කියලා. නිෂේධකයක් කියන්නේ මොකද්ද? සමහර අණු හෝ අයන එන්සයිම සමග ස්ථිර ලෙස හෝ తాවකාලිකව බැඳී එන්සයිම උපස්තර සංකීර්ණයේ සෑදීම වළක්වන ද්‍රව්‍ය. සමහර අණු හෝ අයන එන්සයිමයේ සමග ස්ථිරව හෝ తాවකාලිකව බැඳිලා එන්සයිම උපස්තර සංකීර්ණයේ සෑදීම වළක්වන ද්‍රව්‍යයට කියනවා නිෂේධක කියලා. එතකොට මේවා දුර්වල බන්ධන මගින් ප්‍රතිවර්තව බැඳෙනවා. එතකොට ස්ථිරව බැඳුනොත් මොකෝ වෙන්නේ? ඒවා සහසංග බන්ධන වලින් තමයි බැඳෙන්නේ. අප්‍රතිවර්තී නිෂේධක තමයි උදාහරණ විස වර්ග ටොක්සින් වර්ග. නමුත් බොහෝ තරගකාරී නිෂේධක ප්‍රතිවර්තී නිෂේධක වේ. තරගකාරී නිෂේධක වල රසායනික හැඩය සහ ස්වභාවය උපස්තරයේ හැඩයේ ස්වභාවයට සමාන වේ. ඒ නිසා සමහර එන්සයිම් වල සක්‍රිය ස්ථාන සඳහා මේ තරගකාරී නිෂේධක වර්ණීය ලෙස තරග කරනවා. ඒ හේතුවෙන් උපස්තරයේ සඳහා ඇති සක්‍රිය ස්ථාන අඩු වෙලා එන්සයිම් උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. උපස්තර සාන්ද්‍රණය වැඩි කිරීමෙන් මේ తত্ত্বය ප්‍රතිවර්ත කරන්න පුළුවන්. දැන් මේ තියෙන ඔයගොල්ලෝගේ පොතේ තියෙන පින්තූරය මේක අඳින්න ඕනේ නැහැ මෙතෙන්ට. හරිද මේක. එතකොට තරගකාරී නොවන නිෂේධක ගත්තොත් එතන ප්‍රතික්‍රියාව අප්‍රතිවර්තයි. එතකොට මේක උපස්තරියත් එක්ක තරග කරන්නේ නැහැ. මේ සක්‍රිය ස්ථානයේ හැර මේ මෙතන මේකට සක්‍රිය ස්ථානයේ මේ හැඩය තියෙනවා මේ උපස්තරය. සක්‍රිය ස්ථානයේ හැර වෙනත් ස්ථානයකට මේ සම්බන්ධ වෙනවා අර තරගකාරී නොවන නිෂේධකය. එතකොට එතෙන්ද බැඳුනහම මොකෝ වෙන්නේ? මේ එන්සයිමේ සක්‍රිය ස්ථානයේ හැඩය මේ උපස්තරියත් එක්ක ප්‍රතික්‍රියා කර බැරි වෙන්න අනුපූරක නැති වෙන්න මේ සක්‍රිය ස්ථානයේ හැඩය වෙනස් වෙනවා. එන්සයිමේ සක්‍රිය ස්ථානයේ හැඩය වෙනස් වුණොත් මොකෝ වෙන්නේ? උපස්තර අණු වලට මෙතෙන්ද සම්බන්ධ වෙලා උපස්තර සංකීර්ණය හදන්න එන්සයිම උපස්තර සංකීර්ණය හැදීමේ ඵලදායීතාවය අඩු වෙනවා. එතකොට මොකෝ වෙන්නේ? ප්‍රතික්‍රියාව නිෂේධනය වෙලා සමහරට නතර වෙන්නත් පුළුවන්. එතකොට ඒ උෂ්ණත්වයේ බලපෑම අපි ගත්තොත් අපි දන්නවා එන්සයිම ප්‍රතික්‍රියාව කෙරෙහි උෂ්ණත්වය බලපාන සාධකයක්. උෂ්ණත්වයේ වැඩි වෙනකොට උපස්තර අණු වල වගේම එන්සයිම අණු වල චාලක හැකියාව වැඩි වෙනවා. එතකොට මොකෝ වෙන්නේ? උපස්තර අණු වලට සක්‍රිය ස්ථානයත් එක්ක ගැටීමේ සම්භාව්‍යතාවය වැඩි වෙනවා. එතකොට මේ සංඝටනයේ වැඩි වීම නිසා මොකෝ වෙන්නේ? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එතකොට මේ යම්කිසි උෂ්ණත්වයක් දක්වා විතරයි වැඩි වෙන්නේ. ඒ මොකද
මේ ප්‍රශස්ත උෂ්ණත්වය නැත්නම් මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සාමාන්‍ය සෙල්සියස් අංශක 37 විතර වගේ තමයි මිනිසාගේ ක්‍රියාත්මක වෙන්නේ මේ උෂ්ණත්වය. සමහර තාපකාමී බැක්ටීරියාවල ප්‍රශස්ත උෂ්ණත්වය සෙල්සියස් අංශක 90 විතර වෙන්න පුළුවන්. මිනිසාගේ නම් 37ක් පමණ. එතකොට මේ අණු ගැටීම වැඩි වෙලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒතර යම් කිසි උෂ්ණත්වයක් දක්වා විතරයි මේ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. ඊට පස්සේ මොකෝ වෙන්නේ තවදුරටත් උෂ්ණත්වය වැඩි වන විට මොකද්ද වෙන්නේ අර එන්සයිම් කියන්නේ ප්‍රෝටීන එතකොට මොකෝ වෙන්නේ මේවායේ තියෙන ආයනික බන්ධන රසායනික බන්ධන ඒ වගේ බිඳ වැටිලා අර සක්‍රීය ස්ථානයේ හැඩය වෙනස් වෙනවා සක්‍රීය ස්ථානයේ හැඩය වෙනස් වුනහම අපි එකට කියනවා එන්සයිමය දුස්සභාවීකරණය කියලා. එතකොට එන උපස්තරයේ හැඩයට සක්‍රීය ස්ථානයේ හැඩය අනුපූරකතාවය නැති වෙනවා. එතකොට එන්සයිමේ සක්‍රීය ස්ථානයේ හැඩය උපස්තර අණු වලට අනුපූරකව හැඩය වෙනස් වුනහම අනුපූරක නොවුනහම හැඩය වෙනස් වුනහම අනුපූරක නොවුනහම මොකෝ වෙන්නේ උපස්තරයට එන්සයිමයත් එක්ක බැලෙන්න බැරි වෙනවා. අපි මේ தත්ත්වයට කියනවා දුස්සභාවීකරණය කියලා. එතකොට උෂ්ණත්වයේ වැඩි වන විට එන්සයිම අණු වලත් උපස්තර අණු වලත් චලන හැකියාව වැඩි වුණාට මෙතෙන්දී අර සක්‍රීය ස්ථානයේ හැඩ වෙනස් වීම නිසා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙලා ප්‍රසස් උෂ්ණත්වයකට පස්සේ සම්පූර්ණයෙන් එන්සයිමේ ක්‍රියාකාරීත්වය අඩු වෙලා නතර වෙනවා. එතකොට මේ මෙතෙන්දී සෑම සෙල්සියස් අංශක 10කටම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය द्विगुණ වෙලා මේ සෙල්සියස් අංශක 37 මානවයින් සයිම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය උපරිමයි. තවදුරටත් වැඩි වෙනකොට එන්සයිම දුස්සභාවීකරණය වෙනකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ශීඝ්‍රයෙන් අඩු වෙලා මෙහෙම අනුක්‍රමණයන් නෙමෙයි මෙහෙම ශීඝ්‍රයෙන් අඩු වෙලා සෙල්සියස් අංශක 60ක් විතර වෙන්න ඕනන්නේ 48ක් විතර වගේ වෙනකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය නතර වෙනවා. එතකොට ඔන්න උෂ්ණත්වයේ බලපෑම මේ පාර අහන්න පුළුවන් ප්‍රශ්නයක්. සමහරලාට pH අගය අහන්න පුළුවන්. ඒක බලා ගන්න. එතකොට ඊළඟට අපිට තියෙනවා DNA කණ්ඩ වෙන් කිරීම සඳහා භාවිතා වන ඇගරෝස් වල විද්‍යුතාගමනය මේ පින්තූරා ලින්න එපා. මේ තේරුම් ගන්නයි දැම්මේ. මේ තියෙන උපකරණය මේ තියෙන නිකන් ඍජු කෝණාස්ත්‍රාකාර වගේ බඳුනක්. එතකොට මේක ඇතුලේ දාලා තියෙනවා ඇගරෝස් ජෙල ඇල්ගී විශේෂයෙන් නිස්සාරණය කරගන්න පිරිසිදු ඒගා තමයි ඇගරෝස් ජෙල කියන්නේ. මේකේ සිදුරු තියෙනවා. මේක එක අග්‍රයක් කැතෝඩය අනිත් අග්‍රය ඇනෝඩය මේ විද්‍යුත් පරිපථය මේ තියෙන්නේ DNA නිස්සාරකය. සෛල බිත්ති කඩලා එහෙම නැත්නම් PCR උපකරණයකින් ගත්ත DNA නිස්සාරකයක් අපිට ඕන මේක තරම අණුව වෙන් කරන්න. මේ DNA අණුවට තියෙන ඍණාරෝපණයක්. එතකොට මේ ජෙල් එකේ පනාවක් වගේ එකකින් සිදුරු ටිකක් කපලා මේ නිස්සාරකය මේකට දානවා. එතකොට මේ උපකරණයේ තියලා තියෙන්නේ සාරක්ෂක බෆර් සොලියුෂන් එක තමයි උපකරණයේ තියලා තියෙන්නේ. මේ ජෙල් එක තියලා තියෙන්නේ මේ වටේ තියෙන්නේ සාරක්ෂක ද්‍රාවණයක්. ඊට පස්සේ මේකට පරිපථයේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් දුන්නාම පරිපථයක් සම්බන්ධ වුණාම එතකොට මේ පැත්ත කැතෝඩය මේ පැත්ත ඇනෝඩය ෆොස්ෆේට් කාණ්ඩ තියෙන හින්දා DNA කාණ්ඩවල ඍණාරෝපිතයි. ඒ නිසා මොකෝ වෙන්නේ මේ මෙතෙන්ට මෙන්න මේ අර සිදුරු වලට තමයි DNA නිස්සාරකය දාන්නේ. එතකොට ඒ වායේ තරම ප්‍රමාණය අනුව කැතෝඩයේ සිට ඍණ ආරෝපණ ඇනෝඩයේ දෙසට යනවා. ලොකු කෑලි යන්නේ හෙමින් පුංචි කෑලි වේගෙන් යනවා. ඒ අනුව මේ ජෙල් එක මත මේ DNA ඛණ්ඩ වෙන් කළා සකස් වෙනවා. එතකොට මේ DNA හඳුන ගන්න මේ ජෙල් නිස්සාරකයට මුලදිම දානවා එතිලීන් බ්‍රෝමයිඩ් කියලා එකක්. ඒක UV වලට ලක් කරාම වර්ණවත් වෙනවා රතු පාටට. ඒ මගින් බලා ගන්න පුළුවන් මේ DNA කැබලි කොයි හරියේ තියෙනවද කියලා මේ ජෙල් එකේ. ඊට පස්සේ ඕනනම් සදර්න් බ්ලොටින් ශිල්ප ක්‍රමය කියලා එකක් තියෙනවා. නයිට්‍රෝසෙලියෝස් පේපර් එක මේ ජෙල් එක මත තියලා බ්ලොට් කරාම අර DNA කැබලි එකට අලව ගන්න පුළුවන්. ඒක මෙතෙන්ට ලියන්න ඕනේ නැහැ. එතකොට මේක මේ රූප සටහන අඳින්න ඕනත් නැහැ. තේරුම් ගන්න විතරයි මම මේක දැම්මේ. එතකොට දැන් DNA අපි දන්නවා සෛල බිත්ති බිඳලා කඩලා DNA අපි සීමා එන්සයිම මගින් වෙන් කරගන්න ඕන. එතකොට එක එක සීමා එන්සයිම වලින් DNA කැපෙන ස්ථාන වෙනස්. ඒ නිසා DNA ඛණ්ඩ මිශ්‍රණයක් ලැබෙන්නේ. එතකොට ජාන ඉංජිනේරු විද්‍යාව අණුක ජීව විද්‍යාව පරීක්ෂණ සඳහා මේ DNA ඛණ්ඩ වෙන් කරගන්න ඕන. එතකොට විවිධ ප්‍රමාණ දන්න DNA ඛණ්ඩ ජල පූරකයක් තුළ වෙන් කර ගැනීම තමයි සාමාන්‍යයෙන් වඩාත් ප්‍රායෝගික ක්‍රමය. මේ සඳහා යොදාගන්නේ අපි
විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් තුළ ඒවායේ සචලතාවය අනුව තමයි මේවා වෙන් කරගන්නේ. විශාල ආරෝපිත අණු DNA RNA ප්‍රෝටීන සඳහා ගන්න පුළුවන්. එතකොට මේවා ඍණාරෝපිතයි. ඒව වෙන් කර ගැනීමේ ශිල්ප ක්‍රමයට කියනවා ජල විද්‍යුතාගමනය කියලා. ඒතර විද්‍යුත් ශේෂ්ත්‍රයක් තුළ චලනය වන අණුවක වේගය එහි සුද්ධ ආරෝපණය හා ප්‍රමාණය මත වැදගත් ආරෝපණය හා ප්‍රමාණය මත රඳා පවතී. මේ ජෙල් එකේ තියෙනවා මේ ඇගරෝස් ජෙල් එකේ තියෙන පුංචි සිදුරු ඒ ඔස්සේ අපි ගත්තේ DNA නම් RNA නම් ප්‍රෝටීන් නම් ඒ තුනම ඇගරෝස් ජෙල් එකේ වෙන් කර ගන්න පුළුවන්. ඍණ ආරෝපිත අණු චලනය වෙනවා. මේ අණුවල චලන සීමා කෙරෙන අතර ප්‍රමාණයට අනුකූලව වෙන් කිරීමට උදව් වේ. මෙහිදී කුඩා අණු සමග සස්තන විට විශාල අණු සෙමෙන් චලනය වේ. නියුක්ලික් අම්ල සැලකුව විට සුද්ධාරෝපණය අනුව දිග මත රඳා පවතින බැවින් මෙම ඇගරෝස් ජලය මත චලනය වන DNA වෙන් කර ගැනීම ලෙහෙසි වැදගත්. මේ නිසා ඇගරෝස් ජල විද්‍යුතාගමනය මේ සඳහා වැඩි වශයෙන් යොදා ගැනේ. රතු වැල්ගී මුහුදු පැලෑටියක් මගින් නිස්සාරයකුන් ලබන ඒ ගාර් සංසුද්ධ කිරීමෙන් තමයි ඇගරෝස් ජල හදාගන්නේ. මේක සංකීර්ණ පොලිසකරයිඩයක් සුද්ධ ජීවීන්ට එහෙම ප්‍රයෝජ්‍ය කරගන්න බැරි ආවරණ පොලිසකරයිඩයක්. ඇගරෝස් ජෙල ඇතරෝස් නෙවෙයි මෙතන ඇගරෝස් ජෙල විද්‍යුතාගමනයේදී ජලය ස්වාරක්ෂකයක තබා ජලයේ අන්ත දෙකේ ඇනෝඩිය සහ කැතෝඩිය තබනු ලැබේ. විදුලි ජනකයක් භාවිතා කර උපකරණයකට විද්‍යුත් ධාරාව සැපුව විට ඍණාරෝපිත DNA අණු ජලයේ සිදුරු ඔස්සේ ඇනෝඩිය දෙසට සංක්‍රමණය වේ. ජලය සෑදීමේදී කැතෝඩිය අන්තයේ ජලය මත කුඩා සිදුරු පෙළක් සාදයි. මේ සිදුරු තුළට තමයි DNA ඇතුල් කෙරෙන්නේ. විද්‍යුත් ශේෂ්ත්‍රයක් සැපුව විට ඍණාරෝපිත DNA අණු ජලය ඔස්සේ ඇනෝඩිය දෙසට ගමන් කරනවා. එතකොට ඒ මගින් අපිට මේකේ මේ කොටස් ටික ජලයේ මත පිහිටන රටාව හඳුනා ගන්න DNA ඛණ්ඩ එතිඩියම් බ්‍රෝමයිඩ් වලින් ආරම්භයේදී වර්ණ ගන්වනවා. වර්ණයේ වර්ණ ගැන්වීම සිදු කරනවා. එතකොට UV ආලෝක නිරාවරණය කිරීමෙන් මේ ඛණ්ඩ රටාව බලා ගන්න පුළුවන්. එතකොට මේ ටිකේ ඔක්කොගේම පොයින්ට්ස් 50ක් තියෙනවා. එකකට 3 ගානේ තිබුවොත් අපිට ලකුණු 150ක ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේක මේ වගේ ප්‍රශ්නයක් ආවොත් කරුණු ටික මේ වගේ ගොනු කරලා මතක තියාගන්න නම්බර් කරන්න එපා. රචනා ප්‍රශ්නයක් දිගට ලියාගෙන යන්න නැවතීම ලකුණක් ආවහම ඊළඟ ඡේදය ඉඳන් ලියන්න. පොරටම ලියන්න යන්නත් එපා. ඕගොල්ලෝ වෙනම අංක A B C දාලා අපි හිතුවොත් 6 වෙනි ප්‍රශ්නේ ඒ කොටස කියලා දාලා ඒකේ ඕනනම් නම ලියුවොත් වැඩිය හොඳයි බලන කෙනාට පැහැදිලි. අපි හිතුවොත් මොනවද ඇගරෝස් ජල විද්‍යුතාගමනය කියලා ලියලා දිගට කරුණු ලියාගෙන යන්න නැවතීම ලකුණ ආවම ඊට යටින් ලියයි යන්න නම්බර් කරන්නවත් බුලට් දාන්නවත් තරු දාන්නවත් එපා. එතකොට මේ වගේ ලියාගෙන යන්න. මට හිතෙනවා ඇගරෝස් ජල විද්‍යුතාගමනය වගේ එකක් ප්‍රතිසංයෝජන තාක්ෂණයේ වගේ එකක් ඒවිය කියලා. එතකොට මම හිතනවා ඔයගොල්ලෝ මේක මම ඉක්මනට කිව්වේ දැන් ඔයගොල්ලෝ වෙලාව සීමිතයි හින්දා මේ ප්‍රස්ථාරයේ තඳිනකොට මේක අඳින්න මේම වැඩි වෙලා එක පාටයි අඩු වෙන්නේ 40යි 60යි අතර තමයි අඩු වෙලා තියෙන්නේ. මේක නම් ලේසි එකක්. මේ ප්‍රශ්නේ අතාරින්න එපා. ලියන්න ලකුණු ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ලේසියෙන්ම. ඒ නිසා ලකුණු අඩු මේ පොයින්ට්ස් අතාරින්න නැතුව පොයින්ට්ස් ටික එන්න මේ රූප සටහන අඳින්න අත්‍යවශ්‍ය නැහැ. කරුණු ටික ලියන්න. හැබැයි රූප සටහනක් ඇඳලා තේරුම් ගන්න. එතකොට තමයි පුළුවන්.